අද අපිට කතා කරන්න පුළුවන් මේ ATP කියන්නේ මොකක්ද කියලා. ATP කියන එකේ තේරුම adenosine triphosphate කියන එකයි. ATP. හරි. එතකොට මේකේ වැදගත්කම තමයි මේක සහ එන්සයිමයක් ATP යනු සහ එන්සයිමකි එහි ශක්තිය ගබඩා කර ඇත. මොකද මේ ශක්තිය ජීව ක්‍රියාවලිය සඳහා භාවිත කළ හැකිය. ඔන්න ඔකයි මතක තියාගන්න ඕනේ. ATP යනු සහ එන්සයිමකි එහි ශක්තිය ගබඩා කර ඇත. එම ශක්තිය ජීව ක්‍රියාවලිය සඳහා භාවිත කළ හැකිය. ජීව රසායනික ක්‍රියාවලිය සඳහා. හරි? හොඳයි මේකට අපි ඉංග්‍රීසියෙන් කියන currency of biological energy කියලා. සරලව කියනවා නම් මේකේ තේරුම මේ ජීව ක්‍රියාවලිය සඳහා රසායනික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය දෙන්නේ මේකෙන්. ඒක මේ අපි හරියට මේ අපි රුපියල් දීලා බඩු ගන්නවා වගේ නේද? අපි රුපියල් දීලා බස් එකේ යනවා රුපියල් වලින් ගෙවලා මේ කෝල් එකක් ගන්න පුළුවන්, පොත්පත් ගන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන් ඒ වගේ. මේ සියලු දේ කරගන්න ATP තියෙන්න ඕනේ. ජීව රසායනික ක්‍රියාවලියදී. හරි? හොඳයි. අපි බලමු මේකේ ව්‍යුහය සරලවම. සරලවම අපි මේ ජීව විද්‍යාවේදී සහ මේ ජීව රසායනික ක්‍රියාවලියදී අපි මේක සරලව පෙන්නනවා ඇඩෙනොසින් ඒ අකුරු කියන. ඒ වගේම මේ ෆොස්ෆේට්, ට්‍රයිෆොස්ෆේට් කිව්වේ ෆොස්ෆේට් කාණ්ඩ තුන මේ වගේ P අකුරු තුනකින්. හොඳයි. එතකොට මේ විදිහට අපිට ATP අණුව සංකේත කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ ශක්තිය කොහෙද තියෙන්නේ කියලා. මේක බලන්න පුළුවන් මෙහි ජල විච්ඡේදනය. මේ අණුව ජල විච්ඡේදනය කළොත් හයිඩ්‍රෝලයිසිස්. එහෙම නැත්නම් ජලය මගින් විච්ඡේදනය කළොත්. එහෙම නැත්නම් ලයිසිස් කියලා කිව්වේ දෙකට කඩනවා. මේ අණුව කැඩුවොත් යම් හයකින් අපිට පුළුවන් වෙන්න ඕනේ අදහසක් ගන්න මේ ශක්තිය කොහෙද තිබුණේ කියලා. මොකද ඇත්තටම මේ ශක්තිය ගබඩා කරලා තියෙන්නේ මේ බන්ධනවල. එතකොට අපි මේ කෙලවරේ තියෙන බන්ධනය කැඩුවොත් අපිට ඉතුරු වෙනවා ඇඩෙනොසින් සහ ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් එකතුව තියෙනවා. මේක අපි ඇඩෙනොසින් ඩයිෆොස්ෆේට් කියලා කියනවා. නේද? ඊළඟට මේකේ මොනවද ඉතුරුනේ? අපි මේ එක ෆොස්ෆේට් කාණ්ඩයක් නිදහස් කරගත්තා. මේක අපි කියනවා මේ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩයක් කියලා. හේතුව මොකද මේ ඉතිරි ටික ATP සහ ADP ඒවයි මේ ඉතුරු විශාල කාබනික කොටසක් තියෙනවා. එම නිසා අපි මේකට කියනවා අකාබනික ෆොස්ෆේට් කාණ්ඩය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඔකට කියනවා ඉනෝගැනික් ෆොස්ෆේට්. PI කියලා තමයි පිළියන්නේ ඔක. හරි? ඊට අමතරව මේ බන්ධනයේ ගැබ් වෙලා තිබ්බ ශක්තිය මෙන්න මේ ආකාරයට නිදහස් වෙනවා. මේ ශක්තිය නිදහස් කළා. ඒතර මේ ශක්තිය තාපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆොස්ෆේට් කාණ්ඩ මේ කපල් කරලා එහෙම නැත්නම් යුගල කරලා තියෙන වෙනත් ජීව රසායනික අණු වෙන්න පුළුවන්. ඒතකොට මේ අණු එකතු කරලා ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් මෙන්න මේ ශක්තිය. එතකොට සියලුම හුඟක් වෙලාට 95%ක්ම ජීව රසායනික ක්‍රියාවලදී මේ ෆොස්ෆේට කාණ්ඩ කපල් කරලා යුගල කරගෙන තමයි ප්‍රතික්‍රියා කරවන්නේ. හොඳද? ඒතකොට ඒකට අවශ්‍ය ශක්තිය තමයි මෙන්න මේ බන්ධනයේ ගැබ් වෙලා තියෙන්නේ. එතකොට මේ ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ ATP අණුව තුල නේද? එහෙමනම් අපිට ඕක මේ ලියා ගන්න පුළුවන් මෙන්න මේකේ ශක්තිය ATP stored energy. එහෙම නැත්නම් ගබඩා කළ ශක්තිය ATP තුල ඇත. නේද? ඒ වගේම දැන් මේ ගබඩා කරපු ශක්තිය තියෙනවා නම් අපි මේක භාවිතා කරනකොට ශක්තිය නිදහස් වේ. එහෙමනම් දකුණු පැත්තේ ශක්තිය නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම ශක්තිය වැය කළා. used energy තමයි මේ ADP වලින් කළේ. එහෙමනම් අපිට ඕකෙම අනිත් පැත්ත හිතන්න පුළුවන්. හිතන්න ශක්තිය අපි දුන්නොත් ADP වලටයි මේ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩයටයි මේ දෙක එකතු වෙලා මේ ATP අධිශක්ති සංයෝගය හැදිය යුතුයි. නේද? එහෙම තමයි වෙන්නේ ඇත්තටම. නේද? හොඳයි. දැන් අපි බලුවා මේ සරලවම ATP වලින් කොහොමද ශක්තිය භාවිතා කරන්නේ? ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? එහි බන්ධනයේ ඒ වගේ මේක ෆොස්ෆේට් අකාබනික ෆොස්ෆේට් එකටත් ADP වලටත් කැඩලා ශක්තිය දෙනවා. මේ ශක්තිය භාවිතා කරන ජීව ක්‍රියාවලිය වලට. නේද? දැන් අපි බලමු මේකේ ව්‍යුහය. මෙයා පොඩ්ඩක් අඳුන ගන්න බලමු. මෙයාගේ ව්‍යුහය කොයි වගේද කියලා. දැන් මේ ව්‍යුහය මෙන්න මේ විදිහට පෙන්නත හැකි. දැන් මේක බැලුවහම ටිකක් විශාලයි. නමුත් මේක අපිට කොටස් වලට කඩලා මේ සරලව අපිට තේරුම් ගන්න පුළුවන්. මේක මේ මතකනේ මේ සුද්දා කිව්වේ divide and rule කියලා. නේද? කොහොමද? මේ දැන් බලමු මේකේ කොහොමද සරලවම තේරුම් ගන්න මේ ලොකු අණුව. මේ විශාල ශක්ති ගබඩා කළ ATP අණුව. මේක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ කොටස ගත්තොත් ඔබට පොඩ්ඩක් මතක තියෙනවා නම් පසුගිය වීඩියෝව මම මේකට මතක් කළා ඇඩෙනොසින්. ඇඩෙනොසින් කියලා කියන්නේ නියුක්ලියෝසයිඩයක්. එහෙම නැත්නම් මේක
මේ නියුක්ලියෝසයිඩ් එකක් කියලා කියන්නේ මේ ඔබට මතක ඇති RNA DNA වල තියෙන ඒකකයක් සීනි අණුවක් සහ න්‍යෂ්ටික භස්මයක් එකතු වෙලා තියෙන. මේ න්‍යෂ්ටික භස්මය තමයි මේකේ නම් ඇඩෙනින් කියන එක. මේ ඇඩෙනින් කියන එක නයිට්‍රජනීය භස්මයක්. හරිද? ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පහලින් තියෙන මේ කාබන් පහේ සීනි අණුවට. ඇඩෙනොසීන් කියලා කියන්නේ සීනි අණුවත් සමග තියෙද්දි. නේද? ඒකට නියුක්ලියෝසයිඩ් කියලා පොදුවේ කියනවා අපි. එතකොට මේකේ තියෙන සීනි අණුව මොනවද? මෙන්න මේ කාබන් පහේ රයිබෝස් කියන එකටයි ආйти. හරිද? එතකොට මේ රයිබෝස් සීනි තියෙන්නේ මොනවද? රයිබෝස් සීනි විශේෂයෙන් තියෙන්නේ රයිබෝනියුක්ලික් ඇසිඩ් වල. හරිද? රයිබෝස් කියන එක. එතකොට මේ රයිබෝස් කියන එකේ වැදගත්කම මේවා තියෙන්නේ RNA වල විශේෂයෙන්. ඒ වගේම ඔබ මේ සමහරට මේ මයික්‍රෝබයොලොජි එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් බයොලොජි නැත්නම් zoology botany ඉගෙන ගන්නවා නම් ඔබ දන්නවා මේ RNA world ගැන සමහරට කතා කරන මහාචාර්යවරු RNA world එහෙම නැත්නම් මුලින්ම RNA හැදුනා කියලා ජීවයේ සම්භවයේදී පෙන්වන්න එක උදාහරණයක් තමයි මේක. මේ RNA වලින් ව්‍යුත්පන්නයක් තමයි අපේ මුළු ජීව රසායනික ශක්තිය සඳහා ශක්තිය සපයන්නේ. ඉතින් ඒකෙන් පේනවා මේ RNA වෙන්න පුළුවන් සමහරට මුල්ම අණු බිහි වූ කියන එක. හොඳද? කොහොමද? ඒක පැත්තකින් දාමුකෝ අපි ඒක අපිට එච්චර වැඩක් නැහැ මේකට මේ මාතෘකාවට. හොඳයි කොහොමද? දැන් මේ ෆොස්ෆේට් කාණ්ඩත් අපිට මේ විදිහට ෆොස්ෆේට් කාණ්ඩ තුන තියෙනවා. මේක ඕනනම් නම් කරන්නත් පුළුවන් ඇල්ෆා බීටා ගෑමා කියලා. හොඳද? මුල් පළවෙනි එක ඇල්ෆා, දෙවෙනි එක බීටා, අවසානයේ තියෙන එක ගෑමා කියලා. හරි? දැන් මේක අපිට බලන්න ඕන මේ ශක්තිය කොහෙද තිබුණේ කියලා. දැන් අපි දන්නවා මේ බන්ධනේ කැඩලා ශක්තිය නිදහස් කළා කියලා අපි ඉස්සරලා බැලුවා ටිකකට ඉස්සරලා නේද? දැන් බලමු ඇත්තටම කොහොමද මේ ශක්තිය කොහොමද මේක තේරුම් ගන්න කියලා. මේක වැඩි දුරටත් තේරුම් ගන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට. කොහොමද? මේ අණුව මේ අපි හිතමු මේ සාමාන්‍ය සෛලයක තියෙන්නේ pH 7 කිට්ටුව. මේ pH 7 කිට්ටුවේදී මේ අණුව මෙන්න මේ ආකාරයටයි තියෙන්නේ. මේකේ තියෙනවා ඍණ ආරෝපණ ඔබ බැලුවොත් මේ ෆොස්ෆේට් කාණ්ඩ මත තියෙනවා 1 2 3 4ක්. ඒ කියන්නේ ඍණ ආරෝපණ 4ක් මේ ෆොස්ෆේට් කාණ්ඩ තුන තුල තියෙනවා. මේක තියෙනකොට මේ බලන්න මේ කුඩා ප්‍රදේශයක ඍණ ආරෝපණ 4ක් ගුලි වෙලා තියෙනවා. මේක ඒක රාශි වෙලා තියෙනවා මේ ඍණ ආරෝපණ 4. දැන් මේ తত্ত্বය මේ ශක්තිමය වශයෙන් අස්ථායි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ ශක්තිය ඉවත් කරගන්නයි මේ අණුව හදන්නේ. මේ ඉවත් කරගන්න පුළුවන් එක ක්‍රමයක් කොහොමද? මෙන්න මේ ෆොස්ෆේට් කාණ්ඩේ හලලා දාලා ඍණ ආරෝපණ දෙකක්ම විසිකලා දානවා පැත්තකට. එතකොට මොකද වෙන්නේ? ඍණ ආරෝපණ ගතිය අඩු වුණා. එහෙමනම් අණුව වඩා ස්ථායී වුණා. නේද? මේක තමයි මුළු විශ්වයේම තියෙන නැඹුරුතාවය. විශ්වයේ තියෙන නැඹුරුතාවය මොනවාද? ශක්තිය අඩු කරගන්න. ස්ථායී තත්ත්වයටපත් වෙන්න. එහෙමනම් අණුවට ලෙහෙසියෙන් පුළුවන් ATP බව අමතක කරලා ADP බවට පත් වෙන්න ශක්තිය නිදහස් කරගන්න. එහෙමනම් මේක වෙනවා බොහොම පහසුවෙන්. නේද? ඒ විදිහට අපි මේක බලන්න ඕනේ. එහෙමනම් මේ ශක්තිය නිදහස් කරේ කවුරු හින්දාද? මෙන්න මේ එනර්ජි නිදහස් කළේ මෙන්න මේ අස්ථායි ඍණ ආරෝපණ නිසා. ඍණ ආරෝපණ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන. නේද? ඉලෙක්ට්‍රෝන ඇත්තටම තියෙන වලාවන් විදිහට. ඒතකොට අධිශක්ති ඉලෙක්ට්‍රෝන අඩු ශක්ති ඉලෙක්ට්‍රෝන බවට පත් වෙන්න පුළුවන් නම් ඒක මේ ස්වයං සිද්ධීව සිද්ධ වෙනවා. පහසුවෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ADP හැදිලා අකාබනික ෆොස්ෆේටයක් නිදහස් කරලා මේ ATP වලින් ශක්තිය නිදහස් කරන්න පුළුවන්. නේද? ඒ වගේම මතක තියාගන්න මේ ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ නම් අකාබනික ඉනෝගැනික් ෆොස්ෆේට් කාණ්ඩේ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩයට පුළුවන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයන් එහෙම නැත්නම් මෙසොමරික් ස්ට්‍රක්චර්ස් හදන්න. ඕගොල්ලන්ට ලියන්නත් වෙනවා පස්සේ. ඒතර මේ මෙසොමරික් ස්ට්‍රක්චර්ස් නැත්නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදුවහම මේක වඩා ස්ථායී වෙනවා. නේද? මේ ස්ථායීතාවයනේ බලපාන්න ඕනේ. මොකද හේතුව මේ පළවල ස්ථායීතාවය වැඩි නම් පළ සදනවා ඊටාම පහසුයි. ඒකයි මෙතන වෙන්නේ. හරි? හොඳයි. තව ටිකක් අපි විස්තර බැලුවොත් අතටම ඔබ මේ උසස් පෙළ පමනක් කරනවා නම් මේ මෙතනින් ඇති මේ ඉතිරි මිනිත්තු දෙක තුන මේ අහුම්කම් දෙන්න උවමනාවක් නැහැ. හැබැයි බැලුවත් කමන්නේ මේක තේරුම් ගන්න ඔබ කැමති නම් බලන්න. හරි? අපි මේක මේ බන්ධනය කැරෙන ආකාරය අපි විස්තර තව ටිකක් බැලුවොත් මෙන්න මේ විදිහට මේ පෙන්නට හැකි මට. මේ තියෙන දැන් මේ වෙනස් වූ කාණ්ඩ දෙක හරි මේ වෙනස් වූ කාණ්ඩ දෙක මේ පැත්තට මේ කට් ඇන්ඩ් පේස්ට් කරොත් පහලින් හොඳද?
මේ තියෙන්නේ අකාබනික රසායන අකාබනික ෆොස්ෆේට් කාණ්ඩය. ඒ වගේම මේ ඉතිරි පැත්තේ අනිත් පැත්තේ තියෙන්නේ ADP කොටස නේද? දැන් මේක ජල විච්ඡේදනය වෙනකොට මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ. දීර්ඝව බැලුවොත් එහෙම. දැන් මේක මුලින් තියෙන ATP හැටියට නේද? ඊට පස්සේ මේක මැදින් මේ බන්ධනේ කැඩෙනවා. දැන් මේ බන්ධනේ කැඩෙනකොට ජල විච්ඡේදනය වෙනවා කියලා හිතුවොත් මේක සරලයි ජල විච්ඡේදනය කියලා හිතන්න. නමුත් ඕක වෙනත් විශාල කාබනික ජීව රසායනික අණුවකින් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මේක ජලයෙන් වෙනවා කියලා හිතුවොත් සරලවම මෙන්න මේ විදිහට අපිට ලියත හැකියි. හේතුව මොකද අපි මේක ලියන්නේ මේ ෆොස්ෆරස් තියෙන ඔක්සිජන් වලට යටින් නේද? එහෙමනම් ෆොස්ෆරස් ධනතාවය අරගන්න පුළුවන්, ඔක්සිජන් වලට ඍණතාවය ගන්න පුළුවන් මේ අවසාන මේ POP කියන බන්ධනයේදී. එතකොට POP කියන බන්ධනය ඇරෙන්නේ ඔක්සිජන් වලට ඍණ වශයෙන්. ෆොස්ෆරස් වලට ධන වශයෙන්. දැන් මේ විදිහට වුණොත් මෙන්න මේ ජල අණුව විච්ඡේදනය වෙනවා H ධන නිදහස් කරනවා O ඍණ මතට. ADP වල තියෙන O ඍණ මතට. ඒ වගේම මේ OH ඍණ කොටස මෙන්න මේ ෆොස්ෆරස් මත තියෙන ධන ආයත වලට යනවා. දැන් මොකද උනේ? අපිට අකාබනික ෆොස්ෆේට් කාණ්ඩය ලැබුණා. ඒ වගේම ADP ලැබුණා. දැන් මේ දෙකටම පුළුවන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයන් ලියන්න. ඒතර මේ දෙකම සෑහෙන ස්ථායි ATP වලට වඩා මේ අකාබනික ෆොස්ෆේට් PI කොටසට ලියන්න පුළුවන් අවස්ථා 1 2 3 4ක් ලියත හැකියි ඔයගොල්ලන්ට. ඒ වගේම මේ ADP වලටත් ලියන්න පුළුවන්. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයන් දොත් මේකෙන් පෙන්නනවා මේ ATP වලට වඩා ස්ථායි ADP සහ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩය කියලා. හරිද? ඒ විදිහටයි අපි ඕක විස්තර කතා කරන්නේ. නමුත් මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් මේ ජීව විද්‍යාව පමණක් ඔබ හදාරනවා නම් මතක තියාගන්න එක දෙයක්. ATP අණු සහ එන්සයිම් එකේ එහි ශක්තිය ගබඩා කර ඇත. ATP අණුව ADP වලටත් අකාබනික ෆොස්ෆේට් වලටත් කැඩෙනකොට ශක්තිය නිදහස් කරනවා. මේ ශක්තිය තමයි ජීව රසායනික ක්‍රියාවලිය සඳහා භාවිත කරන්නේ. එතකොට මේ ජීව රසායනික ක්‍රියාවලිය ATP සමග සම්බන්ධ කරලා යුගල කරලා coupled ප්‍රතික්‍රියා හැටියටයි මේක කරන්නේ. එතකොට මේවා මේ විදිහටයි ජීව ක්‍රියාවලිය ජීව රසායනික ක්‍රියාවලිය කරගෙන යන්නේ. දැන් මේ ජීව රසායනික ක්‍රියාවලිය කියලා කියන්නේ මේක සමානට ඔබ අහුම්කම් දෙනකොට සිදුවන ජීව රසායනික ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඔබ ඇවිදිනකොට ඔබේ චලනය සඳහා මේ මාංශ පේශීන් වල ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපේ ස්නායු වලින් අපි මේ දකින දේ, ඇහෙන දේ පරිවර්තනය කරලා මේක මොළයට අරන් ගිහලා මේ මොකද්ද කියලා හඳුනගන්න. මේ සියලු දේ ජීව රසායනික ක්‍රියාවලිය. මේ ඔක්කොම ශක්තිය අවශ්‍යයි. මේ ශක්තිය ලබා දෙන්න පුළුවන් කෙනා තමයි ATP සහ එන්සයිම් බව දැනගන්න. ඒකට ශක්තිය ගබඩා කරලා තියෙන ජීව රසායනික ශක්තිය ගබඩා කරලා තියෙන්නේ ATP වල අවශ්‍ය අවස්ථාවේදී ලබා ගන්න. එපමණයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ වේදී කතා කරමු තවදුරටත් විස්තර.